Hi, welcome back to my YouTube channel. අද අපි කොහෙද යන්නේ? අද අපි තැමිල් වෙඩින් එකට තමයි යන්න මේ ලැස්ති වෙලා ඉන්නේ. ජැෆ්නා වල චාව කච්චේරි වල අපේ බැච් එකේ තිවා කරන් අන්නගේ වෙඩින් එකට තමයි මේ යන්න ලැස්ති වෙලා ඉන්නේ. අපි හොටෙල් එක ඉස්සරහට දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉස්සරහින් පාර මාරු වෙන්න තියෙනවා. ඉස්සරහ ලොක්කුම ලොකු හොටෙල් එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද වෙඩින් එකේ විස්තර කියලා. ඉතින් මේ හොටෙල් එකේ නම තමයි නාත් ශතීරා මහල්. කොඩිකාරම් වල තමා තියෙන්නේ. අපි ඔන්න ඔය විදිහට වෙඩින් හෝල් එක ඇතුළට ආවා. මාරම ලස්සනයි. ඇතුළේ ගොඩක් ඉට තියෙනවා. ලොකුම ලොකු හෝල් එකක්. අපි වාඩි වුණා. ඉස්සරහා බලද්දී අංකල් කෙනෙක් කනේ මලක් ගහගෙන හිටියා. මෙන්න මේ විදිහට අපි ඔහොම වාඩි වෙලා ඉන්නකොට ඔන්න අපිට පළුවට අරන් ඇත්ත මේ ඒ වෙලාවේ මාරම වටින දෙයක්. මොකද ගොඩක් තිබහ හැදිලා හිටියේ. පළුවට එක මාරම රසයි. අපි ඒක හිමීට බිව්වා. හෝල් එක ඇතුළේ ස්ටේජ් එක උඩ මෙන්න මේ විදිහට චාරිත්‍ර ගොඩක් කරා තැමිල් විදිහට. ගින්දර පත්තු කරලා තිබ්බා. ගොඩක් ළඟට වීඩියෝ කරන්න බැරුණ අපි ටිකක් දුරින් තමා වාඩි වෙලා හිටියේ. මේ අයිය යක්කයි ගින්දර වටේ වටහත යන චාරිත්‍රය තමයි කරේ. මේ විදිහට පොඩි චාරිත්‍ර ගොඩක් කරා. අපි ගොඩක් කලා බලාගෙන හිටියා.
මෙන්න මේ විදිහට අන්තිලා දෙන්නේ ගින්දර වලින් මම හිතන්නේ ඇස් සහ කටවහක් පුච්චනවා. ඒකත් ලස්සන චරිතයක්. ඊට පස්සේ එයාලගේ ෆැමිලිස් වල අය යාළුවෝ එයාලට ආශිර්වාද කරලා ගිෆ්ට් දුන්නා. ඔන්න ඉතින් අපි දැන් කෑම කන්න තමයි මේ ඉන්නේ. වෙනසකටත් එක්ක වෙජිටේරියන් කෑම තමයි තිබුණේ. හැම කරි එකක්ම වෙජිටේරියන් විදිහට තමයි තිබුණේ. කොහොමුණත් කෑම රසයි. හොඳම දේ තමයි යාළගේ අයියගේ හරි අක්කගේ හරි ෆැමිලි එකේ නෑදෑයෝ වගේක් ඇවිත් අපි ගාවෙන් වාඩි වුණා. එයාලා තැමිල් වලින් කතා කරා. අපිට තැමිල් ලොකුට තේරුණේ නැහැ. අපි පුළුවන් විදිහට උත්තර දුන්නා. ඒකත් හරි වෙනස්ම වෙනස් අත්දැකීමක්. ඊට පස්සේ අපි ඩෙසර්ට් ගත්තා. හැමෝම එකතු වෙලා ඊට පස්සේ අපි කපල් එකට ගිෆ්ට් එකක් විදිහට දෙන්න ෆොටෝ එකක් රාමු කරලා බැච් එකේ හැමෝගෙම සයින් එකේ දැම්මා. ඒ වෙලාව තමයි මේ ඉතින් සයින් ගොඩක් දාලා ෆොටෝ එක මැද දෙන්නයි දිමාරම ලස්සනයි. මගේ සයින් එකත් මම දැම්මා. සයින් එක කියන්නේ නම ලිව්වා. මෙන්න මේ විදිහට ඊට පස්සේ උන්න ෆොටෝග්‍රැෆි.
ඊට පස්සේ එළියට එද්දි අපිට පොඩි ගිෆ්ට් එකක් හම්බුණා. ඒකේ කැවිලි ලස්සන ඝන දෙවි පිළිකුයි තිබ්බා. ඒකේ තියෙනවා gift එකක්. ඒක අපි පස්සේ පෙන්නන්නම්. ඒක වගේම තමයි පේන්න ඇති දැන් ඔව්ව. දැන් අර ගාගෙන ඔව් සරයි ජස්නා වලට තියෙන්නේ. අපි මේකප් දාගෙන ආවා. ඒව ඉවරයි. ඊට පස්සේ හෙයාර් ස්ටයිල් දාගෙන ආවා. ඒවත් ඉවරයි. අර පේනවනේ අනිත් එක. තියෙන්නේ දැන් වෙඩින් එකට ගිහිල්ලා කට්ටියන් හොඳටම මහන්සි මේ පේන නේද කට්ටියන්ට වෙලා තියෙන දේ අන්තිමේට